සුබ දවසක් වේවා සියලු දෙනාටම. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු ශික්ෂණ ලාභීන්ටත් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හදාරන ගුරු භවතුන්ටත් අනිකුත් ගුරු පුහුණු පාඨමාලාවන් හදාරන ගුරු භවතුන්ටත් තම පුහුණු කාලය තුලදී සිදු කිරීමට සිදුවන ව්‍යාපෘති පිළිබඳව මේ වීඩියෝ තුලින් අප කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි පළමු බලමු ව්‍යාපෘතියක් කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපෘතියක් කියන දේ සරලව ගත්තොත් යම්කිසි ඉලක්කයක් යම්කිසි අරමුණක් ඔස්සේ අපි ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන කාර්යයන් සමූහයකට අපිට පුළුවන් ව්‍යාපෘතියක් කියලා කියන්න. නමුත් මේ ව්‍යාපෘතියක් කියන දේ තුල අනිවාර්යයෙන්ම අපිට ඉලක්කයක් තියෙන්න ඕනි. ඒ ඉලක්කය හා සැබදී කාර්යයන් සමූහයක් තියෙන්නත් ඕනි. ඒ වගේම තමයි මේ ඉලක්කය සපුරා ගන්න අපි නිශ්චිත කාල පරාසයක් නැත්නම් කාල රාමුවක් අපි යොදා ගන්නවා. ඒ වගේම මේ කාල රාමුව ASCII අපි මේකට දරන්න වෙන නිශ්චිත පිරිවැයකුත් ඇස්තමේන්තු කරලා ඊට අදාළ සම්පත් ටික අපි කාර්යක්ෂමව හා ඵලදායී ලෙස කළමනාකරණය කරලා සැලසුම් කරලා අපි ඒක ක්‍රියාත්මක කරනවා නම් අපි ඒ දෙයට කියනවා ව්‍යාපෘතියක් කියලා. එතකොට සරල වශයෙන් කිව්වොත් එහෙම යම් නිශ්චිත ඉලක්කයක් සපුරා ගැනීමට එකිනෙකට සබැදි කාර්යයන් සමූහයක් යම් නිශ්චිත කාලයක් තුල යම් නිශ්චිත පිරිවැයක් තුල සම්පත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස කළමනාකරණය කරමින් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම අපි ව්‍යාපෘතියක් විදිහට සරල වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ විදිහට අපි ව්‍යාපෘතියක් සිදු කිරීමෙන් අපිට මොනවද ලැබෙන්නේ? නැත්නම් ව්‍යාපෘතියක් සිදු කරාට පස්සේ අපිට ලැබෙන වාසි මොනවද? එකක් තමයි ව්‍යාපෘතියක් සිදු කරොත් එහෙම අපේ වෘත්තීය වශයෙන් තියෙන වෘත්තීය ව්‍යවහාරයන් වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වගේ තමයි අපි ව්‍යාපෘතියක් සිදු කරනකොට මේ ව්‍යාපෘතිය වටේ ප්‍රායෝගික ලෝකයක් එක්ක අපිට ගොඩක් වෙලාවට කටයුතු කරන්න වෙනවා. අන්න ඒ නිසා අපේ තියෙන ප්‍රායෝගික දැනුම වර්ධනය කරගන්න අපි මේ ව්‍යාපෘතියක් සිදු කිරීමෙන් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මේ ව්‍යාපෘතියක් සිදු කරනකොට අපේ බොහෝ කුසලතාවයන් වැඩි දියුණු වෙනවා. ඒ අතර ගත්තට පස්සේ අපිට හොඳ කළමනාකරුවෙකු වශයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා ව්‍යාපෘතිය සාර්ථකව සිදු කරගන්න. අන්න ඒ නිසා අපේ කළමනාකරන කුසලතාවය කියන දේ අපිට අත්පත් කරගන්න පුළුවන් ඔබ ව්‍යාපෘතියක් හොඳින් සිදු කරොත් එහෙම. ඒ වගේම තමයි මේ ව්‍යාපෘතියක් සිද්ධ කරනකොට අපිට බොහෝ පිරිසක් සමග කටයුතු කරන්න වෙනවා. අන්තර්පුජ්‍යල සම්බන්ධතාවය කියන එක ගොඩක් වෙලාවට පවත්වා ගන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා පුජ්‍යලයන් හා සමාජ සංවර්ධනයට අදාළ ගුණාංග අපිට වර්ධනය කරගන්න පුළුවන් අපි ව්‍යාපෘතියක් සිදු කරනකොට. අනික් කාරණය තමයි අපි ව්‍යාපෘතියක් සිදු කරනකොට කිසියම් වූ අවධානමක් දරන්න වෙනවා. මේක සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද මෙන්න වගේ කරුණු ගැන සලකා බලන්න වෙනවා. ව්‍යවසායකයා සිදු කරන්නේත් ඒ වගේ කාර්යයක්. ව්‍යවසායකයා කියලා කියන්නේ අවදානම් දරමින් යම් කාර්යයක් සිද්ධ කරන පුජ්‍යලෙක්. ඒ නිසා අපි ව්‍යාපෘතියක් නිසියාකාරව සිදු කරන්නට මැදිහත් වෙනවා නම් පෙළඹ වෙනවා නම් අපි තුල ව්‍යවසායකත්ව කුසලතාවය කියන දේත් වර්ධනය වෙනවා. ඒ වගේම තමයි අපිට හොඳ පෞරුෂයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රියාකාරී ඉගෙනුම් හා ඉගැන්වීමේ පරිචයකට මෙන්න මේ ව්‍යාපෘතියකට සම්බන්ධ වෙලා ව්‍යාපෘතියක් සිදු කිරීමෙන් ඒ කියන අත්දැකීම් ටික ඒ කියන වාසි ටික අපිට ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට සීමාවාසික කාලය තුල අපට ව්‍යාපෘති ගණනාවක් සිදු කරන්න පුළුවන්. ඒ අතරින් එකක් තමයි අපට පුළුවන් පාසලේ ඉන්න ශිෂ්‍යයෙක් පන්ති කාමරේ ඉන්න ශිෂ්‍යයෙක් තෝරාගෙන මේ ශිෂ්‍යයන්ට යම්කිසි ආකාරයකින් උදව්වක් වන ආකාරයේ ව්‍යාපෘතියක් සිදු කරන්න පුළුවන්. ශිෂ්‍ය චර්යාව වර්ධනය කරන්න, ශිෂ්‍යයන් තුළ තියෙන දැනුම වර්ධනය කරන්න, අන්න ඒ වගේ දෙයක් අපිට ව්‍යාපෘතියක් වශයෙන් සිදු කරන්න පුළුවන්. එහෙම සිදු කරන ව්‍යාපෘති වර්ගයකට අපි කියනවා ශිෂ්‍ය සහායක ව්‍යාපෘති කියලා. ඒ වගේ තව දෙයක් තමයි අපි කිසියම් විෂය මාලාවක්, ගණිතය වෙන්න පුළුවන්, විද්‍යාව වෙන්න පුළුවන්, මේ වගේ විෂය මාලාවක් තෝරාගෙන ඒ විෂය මාලාව තුළ දැනුම වර්ධනය කරන්න, ඒ විෂය මාලාව තුළින් ළමයිගේ සංවර්ධනයක් ඇති කරන්න, විෂය මාලාව සංවර්ධනයේ ආශ්‍රිතව අපිට ව්‍යාපෘතියක් සිදු කරන්න පුළුවන්. ඊට අනුබද්ධව යන එකට අපි කියනවා විෂය සමගාමී ව්‍යාපෘති කියලා. අනිත් දේ තමයි පාසලේ සිදු කරන පාසලේ කළමනාකරණයට හා පරිපාලනය සම්බන්ධයෙන් උදව්වක් වන ආකාරයට අපිට ව්‍යාපෘතියක් සිදු කරන්න පුළුවන්. අපි ඒකට කියනවා පාසල් කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධයෙන් පරිපාලනයට සහායක ව්‍යාපෘති කියලා. ඊළඟ ව්‍යාපෘති වර්ගය තමයි ඔබ මම ගොඩක් දන්න ව්‍යාපෘතියක්, ඔයාලා ගොඩක් අහලා පුරුදු ව්‍යාපෘතියක් තමයි මොකද්ද? කණ්ඩායම් ව්‍යාපෘති කියන එක. පිරිසක් එකතු වෙලා සිදු කරන ව්‍යාපෘතියකට අපි කියනවා කණ්ඩායම් ව්‍යාපෘතියක් කියලා. මෙන්න මේ වගේ විවිධාකාරව ව්‍යාපෘති ගණනාවක් අතරින් ඔබට
කිසියම් වූ ව්‍යාපෘති වර්ගයක් තෝරගෙන ඔබේ ව්‍යාපෘතිය සිදු කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟ ව්‍යාපෘතියක් සිදු කරනකොට අපි දැනගත යුතු සුවිශේෂී මාතෘකාවක් තමයි ව්‍යාපෘතියක තියෙන ලක්ෂණ මොනවද කියන එක. මොකද ව්‍යාපෘතියක් අපි සිදු කරන්න නම් ඒකේ වපසරය පිළිබඳ අපි හොඳින් දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා ව්‍යාපෘතියක ලක්ෂණ හොඳින් අවබෝධ කරගත්තොත් අපි කරන ව්‍යාපෘතිය අපිට සාර්ථකව සිදු කරගෙන යාමට පහසුවක් බවට එයපත් වෙනවා. පළවෙනි කාරණේ තමයි මේ ව්‍යාපෘතියක් අපි සිදු කරනකොට අනිවාර්යයෙන්ම මේ ව්‍යාපෘතියට නිශ්චිත අරමුණක් තියෙන්න ඕනේ. අපි මොන දේ කරන්න ගියත් අපිට අරමුණක් ඉලක්කයක් තියෙනවා නම් අපේ ඉදිරි සැලැස්ම අපිට සාර්ථකව සිදු කරගන්න පුළුවන්. අන්න ඒ නිසා අපි ව්‍යාපෘතියක් සිදු කරන්න යනකොට මේ ව්‍යාපෘතියෙන් අපි සිදු කරන්නේ කුමක්ද? මේකෙන් ප්‍රතිලාභ ලබන්නේ කවුරුන්ද? මේක අපි සිදු කරන්නේ කොයි ආකාරයට? මේක අපි සැලසුම් කරන්නේ කොයි ආකාරයෙන්ද කියලා අපිට නිශ්චිත අරමුණක් එහෙම නැත්නම් ඉලක්කයක් තියෙන්න ඕනේ. අන්නේ ඉලක්කය සපුරා ගන්න තමයි අපි අනිවාර්යයෙන්ම මේ ව්‍යාපෘතිය ඉදිරියට සිදු කරගෙන යන්නේ. ඒ නිසා වැදගත් ලක්ෂණය තමයි නිශ්චිත අරමුණක් එහෙම නැත්නම් ඉලක්කයක් පවතින්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි අද අපි ව්‍යාපෘතිය පටන් ගත්තොත් එහෙම මේක අහවල් දවසේ අහවල් වෙලාවට මම ඉවර කරනවා කියලා අපිට නිශ්චිත කාල රාමුවක් නැති වුණොත් එහෙම අපි මේ ව්‍යාපෘතිය කවදාකවත් සාර්ථකව සිදු කරගෙන යන්නේ නැහැ. මොකද අපි ඕනි තරම් කාලය තියෙනවා කියලා හිතාගෙන අපි ව්‍යාපෘති සාර්ථකව සිදු කරන්නේ නැහැ. ඒ නිසා මේ ව්‍යාපෘතියක් සැලසුම් කරන මොහොතේම අපි තීරණය කරන්න ඕනේ මෙන්න මේ ව්‍යාපෘතිය කවද්ද පටන් ගන්නෙ, මෙන්න මේ ව්‍යාපෘතිය කවද්ද අවසන් කරන්න කියලා. අන්න ඒකට අපි කියනවා නිශ්චිත කාල රාමුවක් තියෙන්න ඕනේ ව්‍යාපෘතියක් සාර්ථකව සිදු කරගන්න කියලා. ඒ වගේම තමයි අපි ඕනෑම වැඩක් දැන් වර්තමාන වෙනකොට පටන් ගන්න ගියොත් මේකට ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. මේ ව්‍යාපෘතිය සිදු කරන්න නම් අපිට කොයිතරම් පිරිවැයක් දරන්න සිද්ධ වෙයිද? එතකොට මේ පිරිවැය කොයි ආකාරයෙන්ද අපි ගන්නේ කරගන්නේ? මේ පිරිවැය කොයි ආකාරයෙන්ද අපි සපුරා ගන්නේ කියන දේවල් පිළිබඳවත් අපි සලකා බලන්න ඕනේ. මේ පිරිවැය කියනකොට සමහරට මූල්‍ය පිරිවැය වෙන්න පුළුවන්, සමහරට කාලය වගේ දෙයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයක් ගැනම අපි අවධානය යොමු කරන්න ඕනේ. ව්‍යාපෘතියක තියෙන ලක්ෂණයක් තමයි වැදගත් ලක්ෂණයක් තමයි මේ පිරිවැයක් දරන්න වෙනවා කියන කාරණේ. සමහරට ඒ පිරිවැය ඔබේ ශ්‍රමය වෙන්න පුළුවන්, ඔබේ කාලය වෙන්න පුළුවන්, ඔබේ මුදල් වෙන්න පුළුවන්. ඒ පිරිවැය අපි හරියට යොදාගත්තොත් අපේ ව්‍යාපෘතිය අපට සාර්ථක කරගන්න පුළුවන්. ඊළඟ තමයි මේ ව්‍යාපෘතිය අපි සිදු කරනකොට මේ ව්‍යාපෘතිය ඇතුලේ එකිනෙකට බැඳිච්ච කාර්යයන් සමූහයක් තියෙනවා. සෑම කාර්යයක් තුළම තියෙනා වූ නිර්වද්‍යතාවය අවසානයේ අපි ව්‍යාපෘතියේ අවසාන ප්‍රතිඵලයට බලපානවා. ඒ නිසා මේ එකිනෙකට සැදිච්ච කාර්යයන් සමූහය කොයි ආකාරයෙන්ද අපි සිදු කරගන්නේ කියන දේ පිළිබඳව අපි ව්‍යාපෘතියක් සිදු කරනකොට හොඳින් අවධානය යොමු කරන්න ඕනි. ඒ අනුව ව්‍යාපෘතියක තියෙන වැදගත් ලක්ෂණයක් තමයි කාර්යයන් සමූහයක එකතු වීමක් දකින්න පුළුවන්. ඊළඟ වැදගත් ලක්ෂණය තමයි අපි අනිවාර්යෙන් ව්‍යාපෘතියක් සිදු කරන්නම් මේකට හොඳ සැලැස්මක්, හොඳ සංවිධානකරණයක් තියෙන්න ඕනි. අර අපි වැඩක් හොඳට සංවිධානය කරනවා නැත්නම් අපි වැඩක් හොඳට සැලසුම් කරනවා කියලා කියන්නේ ඒ වැඩේ හරියට 4න් 3ක් නිම වුණා හා සමානයි. ඒතර තව 4න් 1යි තියෙන්නේ ඒක ව්‍යාපෘතිය සිදු කරන්න අපිට ප්‍රමාණවත් වෙනවා. ඒතර අපි වැඩේ හරියට සංවිධානය කරනවා කියලා කියන්නේ වැඩේ හරියට සැලසුම් කරනවා කියලා කියන්නේ ඒ වැඩෙන් 4න් 3ක් නිම වුණා හා සමානයි. ඒ නිසා ව්‍යාපෘතියකට වැදගත්ම කාරණය තමයි මේක අනිවාර්යයෙන්ම හොඳට සැලසුම් කරන්න ඕනේ. සැලසුම් කරලා ඒකට හොඳ සංවිධානකරණයක් ඇති කරගන්න ඕනේ. එතකොට තියෙන ව්‍යාපෘතියක තියෙන වැදගත් ලක්ෂණයක් තමයි සැලැස්මක් හා සංවිධානකරණයක් පැවතීම කියන කාරණේ. ඊළඟ කාරණේ තමයි ව්‍යාපෘතියක් පියවර කිහිපයකින් යුක්ත වන අතර නිශ්චිත ආරම්භයක් සහ අවසානයක් සහිත වූවක් බවට පත් වෙනවා. එතකොට ව්‍යාපෘතියක් සිදු කරන මේකේ මුල, මැද, අග කියලා කොටස් කිහිපයක් තියෙන්න පුළුවන්. එතකොට ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා, ඇතුලේ ක්‍රියාවලියක් තියෙනවා. මෙන්න මේ කොටස් තුනම නිසි ආකාරයෙන්ම සිදු වෙන්න ඕනේ. ආරම්භයේ සිදු කළ යුතු කාරණා ටික සහ ඒක මැද ක්‍රියාවලිය තුල සිදු කරන කාර්යය සහ අවසාන නිමවුම් අවස්ථාවේදී සිදු කරන කාර්යයන් කිහිපයක් තියෙනවා. ඒ කාර්යයන් ටික නිවැරදිව සිදු කරොත් එහෙම අවසාන ප්‍රතිඵලය හොඳ ආකාරයකින් ලබා ගන්න පුළුවන් අපි ව්‍යාපෘතියක් සිදු කරාට පස්සේ. ඉතින් මෙන්න මේ කරුණු ටික ව්‍යාපෘතියක දකින්න ලක්ෂණ බවට පත් වෙනවා. ඉතින් මේ ලක්ෂණ ටික ඔබ හොඳින් අවබෝධ කරගත්තොත් ඔබට ඔබේ ව්‍යාපෘතිය සිදු කරන්නේ කොයි ආකාරයෙන්ද, ඒ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නේ කොයි ආකාරයෙන්ද, අවසාන ප්‍රතිඵලය සාර්ථකව අත් කරගන්නේ කොයි ආකාරයෙන්ද කියන දෙයට හොඳ නිදසුනක් බවට පත් වෙනවා මේ ව්‍යාපෘතියක තියෙන ලක්ෂණ ටික හොඳින් අවබෝධ කර ගැනීම. අපි කලින් කතා කරපු ව්‍යාපෘතියක ලක්ෂණ අතර සුවිශේෂී ලක්ෂණයක් බවට පත් වුණා මේ සැලැස්මක් හා සංවිධානකරණයක් තිබීම පිළිබඳව. එතකොට ව්‍යාපෘතියක් සිදු කරනකොට ඒ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කරගෙන යන්න නම් අනිවාර්යෙන් ඒ ව්‍යාපෘතියේ හොඳ සැලසුම්කරණයක් තියෙන්න ඕනේ.
ඒක හරියට හොඳ නිවසක්, හොඳ අලංකාර නිවසක්, ශක්තිමත් නිවසක් හදන්නම් ඒ නිවසේ අනිවාර්යයෙන්ම අත්තිවාරම ශක්තිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ව්‍යාපෘතියක් සාර්ථකව නිම කරන්නම් ඒ ව්‍යාපෘතිය අපිට සාර්ථකව සිදු කරගන්නම් අනිවාර්යෙන් ඒ ව්‍යාපෘතිය තුළ හොඳ සැලැස්මක් තියෙන්න ඕනේ. හොඳ සැලසුම් කරණයක් තියෙන්න ඕනේ. සැලැස්ම හොඳ නැති වුණොත් එහෙම ව්‍යාපෘතිය අනිවාර්යයෙන්ම අතරමඟදී හෝ අවසානයේදී අසාර්ථක බවට පත් වෙනවා. එතකොට මේ ව්‍යාපෘතියක් සැලසුම් කරගන්නේ කොයි ආකාරයෙන්ද කියන දෙයට අපට යොදා ගන්න පුළුවන් සදු අත විශ්ලේෂණය කියන විශ්ලේෂණ ක්‍රමය. එතකොට ව්‍යාපෘතියක් සිදු කරන්නේ තමන් හෝ කණ්ඩායමක් වෙන්න පුළුවන්. එතකොට ව්‍යාපෘතිය සිදු කරන තමන් තුළ හරි ව්‍යාපෘතිය සිදු කරන කණ්ඩායමේ ඉන්න පිරිස අතර තියෙන්න පුළුවන් ශක්තියින් සහ දුර්වලතාවයන් කියන දෙක. එතකොට අපි හඳුනා ගන්න ඕනේ මේ ව්‍යාපෘතිය සිදු කරන්න තමන් ළඟ තියෙන ශක්තියින් මොනවාද? ඒ වගේම මේ ව්‍යාපෘතිය සිදු කරන යාමේදී තමන් ළඟ නැත්නම් ඒ කණ්ඩායමේ පිරිස ළඟ මතුවෙන්න පුළුවන් දුර්වලතාවයන් මොනවද කියලා අපි හොඳින් අවබෝධ කරගන්න ඕනේ. මේ ශක්තියින් හා දුර්වලතාවයන් හඳුනාගත්තොත් අපට පුළුවන් නිවැරදි ආකාරයට ව්‍යාපෘතිය සැලසුම් කරගන්න. ශක්තියින් තියෙනවා නම් ඒවා තවත් වඩා වර්ධනය කරගන්නේ කොයි ආකාරයෙන්ද කියන දෙයට දුර්වලතාවයන් තියෙනවා නම් ඒවා මගහරවා ගන්නේ කොහොමද? ඒවට නිසි පිළියම් යොදන්නේ කොහොමද? දුර්වලතාවයන් මතුවෙනකොට ඒ දුර්වලතාවයන් මැඩපවත්වා ගන්නේ කොයි ආකාරයෙන්ද කියන දේ අප මුලින්ම සැලසුම් කරලා තියෙන්න ඕනේ. එතකොට ව්‍යාපෘතිය සිදු කරන පුජ්‍යලයා සතුව තියෙන මේ ශක්තියින් හා දුර්වලතාවයන් හොඳින් සැලසුම් කරොත් එහෙම සාර්ථකව ව්‍යාපෘතිය සිදු කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණේ තමයි අපි ව්‍යාපෘතියක් සිදු කරනකොට අනිවාර්යෙන් අපිට බාහිර පරිසරය කියන දේ වැදගත් වෙනවා. බාහිර පරිසරය පිළිබඳ හොඳ අවබෝධයක්, හොඳ අධ්‍යයනයක් අපි ළඟ තියෙන්න ඕනි ව්‍යාපෘතිය හොඳින් සිදු කරන්න. අන්නේ බාහිර පරිසරය පිළිබඳ හොඳ අධ්‍යයනයක්, අවබෝධයක් සිදු කරගන්නම් මේ ව්‍යාපෘතිය සැලසුම් කිරීමේදී ප්‍රථමම අපි බාහිර පරිසරය හොඳින් අවබෝධ කරගන්න ඕනේ. අන්න ඒකට තමයි අපි අවස්ථා හා තර්ජන හඳුනාගන්නේ. එතකොට මේ ව්‍යාපෘතිය සිදු කරගෙන යෑමේදී බාහිර පරිසරයේ තියෙන අවස්ථා මොනවාද? මට මේ ව්‍යාපෘතිය සිදු කරන්න මෙන්න මේ ව්‍යාපෘතිය සුදුසුයි කියලා අවස්ථාවක් තියෙන්න පුළුවන්. මේක සිදු කරන යන මෙතනින් උදව් තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවන් තියෙන්න පුළුවන්. අපි ඒ අවස්ථාවන් මොනවද කියලා ප්‍රථමයෙන්ම හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ ව්‍යාපෘතිය සිදු කරන යනකොට බාහිර පරිසරයෙන් සමාට තර්ජන තියෙන්න පුළුවන්. ওই ව්‍යාපෘතිය උදෙන සුදුසු නෑ කියලා කියන්න පුළුවන්. ඔකතන ගැලපෙන්නේ නෑ කියලා වගේ අදහස් එන්න පුළුවන්. අන්න ඒ වගේ ව්‍යාපෘතිය සිදු කරගෙන යෑමේදී තර්ජන මතුවෙන්න පුළුවන්. එතකොට අවස්ථා තියෙනවා නම් ඒ අවස්ථා වැඩි දියුණු කරගන්නත් තර්ජන මතුවෙනකොට ඒ තර්ජන වලට අනුව කටයුතු කරන්නත් හොඳ අවබෝධයක් ඔයා ළඟ තියෙන්න ඕනේ. අන්නේ අවබෝධය ලබා ගන්න එකට තමයි අපි කියන්නේ ව්‍යාපෘතියක් සැලසුම් කරනවා කියලා. එතකොට ව්‍යාපෘතියක් කියලා අපි හඳුනාගත්තේ තෝරාගත්ත අරමුණක් ඉටු කරගන්න ඒ සඳහා පිරිවැයක්, කාලයක් හා ගුණය පිළිබඳ සලකා බලමින් ක්‍රියාත්මක වන ආරම්භයක් සහ අවසානයක් සහිත කාර්යයකට තමයි අපි ව්‍යාපෘතියක් කියලා කිව්වේ. අන්නේ කාර්යයන් ටික නිසි ආකාරව සිදු කරගන්නම් අපි තුළ තියෙන ශක්තියින්, අපි තුළ තියෙන දුර්වලතා වගේම අපි තුළ තියෙන අවස්ථා, අපි තුළ තියෙන තර්ජන අපි හඳුනා ගන්න ඕනි. ඒ අතරින් ශක්තියින් හා අවස්ථාවන් අපි වැඩි දියුණු කරගන්න ඕනි. ඒ අස්සේ තියෙන දුර්වලතාවයන් හා තර්ජනයන් අපි මැඩපවත්වා ගන්න ඕනේ. එහෙම වුණොත් එහෙම අපට සාර්ථකව ව්‍යාපෘතියක් සිදු කරන්න පුළුවන්. අපි ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යොමු කරනකොට මේ ව්‍යාපෘතියක තියෙන සැලසුම් කරන්නේ නැත්නම් අපි සිදු කරන ව්‍යාපෘති සැලසුම් කරන්නේ ඉතාමත් වැදගත් වෙනවා ව්‍යාපෘතිය සාර්ථකව සිදු කරගෙන යාම සඳහා. ඊළඟ කාරණේ තමයි අපි ව්‍යාපෘතියක් සිදු කරනකොට අපි කරන්නේ මොන වගේ ව්‍යාපෘතියක්ද කියන එක අපි තීරණය කරගන්න ඕනේ. ඒ අනුව ඔබට සිදු කරන්න ඕනේ ව්‍යාපෘති වර්ග කිහිපයක් මම මුලින්ම සඳහන් කරා. එතන මේ ව්‍යාපෘතිය සිදු කරනකොට මේ ව්‍යාපෘතිය හඳුනා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔබට ව්‍යාපෘතියක් සිදු කරන්න පුළුවන් කිසියම් වූ ප්‍රශ්නයකට උත්තරයක් වශයෙන්. සමාජයේ ප්‍රශ්න තිබෙනවා. දැන් පාසල ගත්තොත් එහෙනම් පාසලේ ළමයි අතර වෙන්න පුළුවන්, කළමනාකරණය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, පාසලේ පරිපාලනය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. අන්නේ ඒ තියෙන ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන්, උත්තරයක් වශයෙන් ඔබට ව්‍යාපෘතියක් සිදු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රයෝජනයට ගත හැකි අවස්ථාවක් ලෙස. ඒ කියන්නේ ශිෂ්‍යයෙක්ගේ දැනුම් මට්ටම වැඩි කරගන්න, විෂය තිබෙන්නා වූ ඒ විෂය දැනුම වැඩිපුර ලබා දීලා ඒ විෂය පිළිබඳ විෂය ප්‍රවීණත්වයක් ඇති කරන්න අන්න ඒ වගේ තියෙන අවස්ථාවක් හඳුනාගෙන ඒ අවස්ථාවට ගැලපෙන ආකාරයට ව්‍යාපෘතියක් සිදු කරන්න පුළුවන්. ඒ අනුව ව්‍යාපෘති වර්ග දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව ව්‍යාපෘතියක් අපි හඳුනා ගැනීම ආකාර දෙකක් අපිට
හඳුනා ගන්න පුළුවන් එකක් තමයි ප්‍රශ්නයකට උත්තරයක් ලෙස ඔබට ව්‍යාපෘතියක් නිර්මාණය කරගන්න පුළුවන්. ඔබට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඔබට ව්‍යාපෘතියක් තෝරා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රයෝජනට ගත හැකි අවස්ථාවක් ලෙස ව්‍යාපෘතියක් සැලසුම් කරගන්න පුළුවන්. මෙන්න මේ දෙක ඔස්සේ ඔබට ව්‍යාපෘතිය ඔබ සිදු කරන්නේ කුමන ව්‍යාපෘතියද කියන දේ ඔබට තෝරා බේරා ගන්නට හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු යෝග්‍ය ව්‍යාපෘතියක් සිදු කිරීමේදී අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු තුනක් තියෙනවා. ඒ කරුණු තුන මොකක්ද කියලා. එකක් තමයි අපි ව්‍යාපෘතියක් සිදු කරනකොට මේ ව්‍යාපෘතියට හොඳ අරමුණක් තියෙන්න ඕනේ. මේ ව්‍යාපෘතියෙන් මම කරන්නේ මොකද්ද? මේකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? මේකට අදාළ ක්‍රියාවලිය කොයි ආකාරයෙන්ද කියලා හොඳ අරමුණක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අරමුණත් එක්ක ගැළපීලා යන හොඳ අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. අවශ්‍යතාවයක් තිබුණොත් තමයි අපි ඒ අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයට අපි මේ ව්‍යාපෘතිය නිර්මාණය කරගන්න. නැත්නම් අපි ව්‍යාපෘතිය තෝරාගන්නේ. ඒ වගේම තමයි මේ කාරණා දෙක වගේම මේ යෝග්‍ය ව්‍යාපෘතිය සාර්ථක කරගන්න අපි මුලින් අවධානය යොමු කරන්න ඕනි ශක්්‍යතා අධ්‍යයනයකට. ශක්්‍යතා අධ්‍යයනයක් කියලා කියන්නේ මේ ව්‍යාපෘතිය සිදු කරන්න හොඳයිද? මේ ව්‍යාපෘතිය සිදු කරන්න මට අවසර ලැබෙයිද? මේ ව්‍යාපෘතිය සිදු කරොත් බාහිර පරිසරයෙන්, බාහිර සමාජයෙන් එල්ලවෙන බාහිර සමාජයෙන් අපිට ලැබෙන ප්‍රතිචාරය මොකක්ද? මට මේ ව්‍යාපෘතිය සිදු කරගන්න පුළුවන්ද කියලා පෙර පුරෝකථනයක් අපි සිදු කරනවා. නැත්නම් ශක්්‍යතා අධ්‍යයනයක් සිදු කරන්න ඕනේ. මෙන්න මේ කරුණු තුන එකතු කරගත්තොත් එහෙම මේ කරුණු තුන නිසි ආකාරයෙන් ගලපගත්තොත් අපිට යෝග්‍ය ව්‍යාපෘතියක් සිදු කරන්න පුළුවන්. එතකොට සමාජයේ යම් තැනක අවශ්‍යතාවයක් හරි ගැටලුවක් හරි පැන නැගුණොත් ඒ අවශ්‍යතාවයට හරි ගැටලුවට හරි අපිට පුළුවන් නම් හොඳ විසඳුමක් නිර්මාණය කරන්න. ඒ විසඳුම නිර්මාණය කරන්න අපි යම්කිසි ක්‍රියාවලියට නංවන්න පුළුවන් නම් අන්න එතන අපිට හොඳ ව්‍යාපෘතියක් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට අවශ්‍යතාවයක් හරි ගැටලුවක් හරි තියෙනවා. ඒකට හොඳ විසඳුමක් නිර්මාණය කරන්න පුළුවන් නම් ඒ විසඳුම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපිට ව්‍යාපෘතියක් කියන දේ ව්‍යාපෘති අවස්ථාවක් අපට නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. හරි, දැන් අපි බලමු ව්‍යාපෘතියක ක්‍රියාවලිය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා. ඉස්සලාම ව්‍යාපෘතියක් සිදු කරන්න නම් මේ ව්‍යාපෘතියට අවශ්‍යතාවයක් නැත්නම් අපි කලින් කතා කර ගැටලුවක් මේ ආකාරයේ දෙයක් මතුවෙන්න ඕනේ. මේ අවශ්‍යතාවයක් හරි ගැටලුවක් හරි මතුවනාට පස්සේ අපි ඒක ඉස්සලාම හොඳින් විශ්ලේෂණය කරන්න ඕනේ. ඒ විශ්ලේෂණය කරාට පස්සේ දෙවෙනි පියවර විදියට අපිට පුළුවන් ඒ විශ්ලේෂණය කරපු අවශ්‍යතාවය තුලින් ව්‍යාපෘතියක් හඳුනා ගන්න පුළුවන්. ඒ ව්‍යාපෘතියක් හඳුනාගත්තට පස්සේ අපිට තුන්වෙනි පියවර විදියට කරන්න පුළුවන් මේ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කරන්න පුළුවන්ද? මේ ව්‍යාපෘතිය සිදු කරාට පස්සේ මේ ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන්නේ කවුරුන්ද? මෙන්න මේ ආකාරයට ව්‍යාපෘතිය පිළිබඳ ව්‍යාපෘතියේ තියෙන යෝග්‍යතාවය පිළිබඳ පිරික්සීමක් අපිට සිදු කරන්න පුළුවන්. ඒ පිරික්සීම සිදු කරාට පස්සේ අපිට ඒ තුලින් සුබවාදී අදහස් මතුවෙනවා නම්, හොඳ අදහස් මතුවෙනවා නම් අපිට පුළුවන් අවසානයේ ඊට පස්සේ හතරවෙනි පියවර වශයෙන් ව්‍යාපෘතිය සැලසුම් කරන්න නැත්නම් ව්‍යාපෘතිය සැකසීම සිදු කරන්න පුළුවන්. ඊට පස්සේ ව්‍යාපෘතිය සැකසුවාට පස්සේ ඒ සැලැස්මට අනුව ව්‍යාපෘතියේ තියෙන සැලැස්මට අනුව අපිට පුළුවන් පස්වෙනි පියවර විදියට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරාට පස්සේ එහි අවසාන පියවර වශයෙන් අපිට පුළුවන් මේ ව්‍යාපෘතිය පිළිබඳ හොඳ සමාලෝචනයක් සිදු කරන්න. අර අපි කලින් කතා කරමු ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන මේ හැම දෙයක්ම යොදා ගනිමින් අපිට පුළුවන් ව්‍යාපෘතියේ අවසානයේ පිළිබඳව හොඳ ඇගීමක් සිදු කරන්න. ඒක තමයි 6 වෙනි පියවර බවට පත් වෙන්නේ ව්‍යාපෘතියේ ඇගීම. අපි ව්‍යාපෘතියක ක්‍රියාවලිය යටතේ 5 වෙනි පියවර විදිහට කතා කරා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම. ඒ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම කියන දේත් අපි පියවර 5ක් යටතේ නැවත කතා කරනවා. එකක් තමයි ආරම්භය, 2 සැලසුම්කරණය හා නිර්මාණය, 3 ක්‍රියාත්මක කිරීම, 4 අධීක්ෂණය හා පාලනය, 5 අවසන් කිරීම. දැන් ආරම්භය ගත්තොත් එහෙම අපි ව්‍යාපෘතියක් කරනකොට ඉස්සලාම අපි බලන්න ඕනේ මේ ව්‍යාපෘතිය සිදු කරන්නේ කොයි විශේෂ ක්ෂේත්‍රයක් ආවරණය වෙන විදිහටද කියලා. අපි පැහැදිලිව පිරිසිදුව නිවැරදිව අපි තෝරා ගන්න විශේෂ ක්ෂේත්‍රය අපි නිවැරදිව හඳුනා ගන්න ඕනේ. මොකද එහෙම හඳුනාගත්තේ නැත්නම් අපේ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කර ගැනීම අමාරු වෙනවා. ඊට පස්සේ අපි මේ ව්‍යාපෘතිය මගින් සිදු කරන්නේ කුමක්ද? කවුරුන්ද මේ ව්‍යාපෘතියෙන් අපි මේකේ ප්‍රතිලාභ ලබන්නන් හැටියට යොදාගන්නේ කවුරුන්ද? කාව අපේක්ෂා කළද මේ ව්‍යාපෘතිය සිදු කරන්න කියන එක අපි මුලින්ම තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ තමයි වැදගත්ම දේ තමයි මේ ව්‍යාපෘතියට යොදා ගන්න සම්පත් මොනවාද? මේ ව්‍යාපෘතියට අපි කාලය තීරණය කරගන්නේ කොයි ආකාරයෙන්ද කියන දේ අපි ව්‍යාපෘතියක ආරම්භයේදී අනිවාර්යයෙන්ම තීරණය කරගන්න ඕනේ. එහෙම තීරණය කරාට පස්සේ අපි මේකට හදනවා සැලසුම්කරණයක් හා නිර්මාණයක්.
මේක වැඩිපුරම වැදගත් වෙන්නේ කණ්ඩායම් ව්‍යාපෘතියක් වගේ සිදු කරනකොට මේ කාරණේ ගොඩක් වැදගත් වෙනවා. එතකොට ව්‍යාපෘතිය සිදු කරන යන්නේ කොයි ආකාරයෙන්ද ඊට පස්සේ මේකට තොරතුරු සහිතව තොරතුරු එකතු කරලා මේක අපි සැලසුම් කරගන්නේ කොයි ආකාරයේද ඊට පස්සේ අපි ව්‍යාපෘතිය හදන තව වැදගත් දෙයක් තමයි කාලරාමුව. ඒතර කාලරාමුව අපි තීරණය කරගන්නේ කොයි ආකාරයෙන්ද ඊට පස්සේ මේකට යොදා ගන්න සම්පත් ටික කාර්යක්ෂම හා ඵලදායීව අපි යොදාගන්නේ කොහොමද? දැන් කණ්ඩායම් ව්‍යාපෘතියක් නම් එකිනෙකාට මේ වගකීම් පවරලා දෙන්නේ කොහොමද? වගකීම් ටික නිශ්චය කරගන්නේ කොයි ආකාරයෙන්ද කියන එක අපි දෙවෙනියට සලකා බලන්න ඕනේ. ඊට පස්සේ අපි තුන්වෙනියට කරන්නේ මේ සැලසුම් කරගත්ත ආකාරයට ඒ සැලැස්මට අනුව අපි කොහොමද මේ ක්‍රියාකාරකම් ටික එකතු කරලා මේ ව්‍යාපෘතිය සිදු කරන්නේ කියන දේ අපි සලකා බලනවා. ඊට පස්සේ මේ ව්‍යාපෘතිය අපි මේ ආකාරයට සිදු කරගෙන යනකොට මේක සමහරට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ ගැටලු ඇති වුණාට පස්සේ ඒ ගැටලු හඳුනාගෙන ඒවට එතකොට විසඳුම් ඉදිරිපත් කරන්න වෙනවා. ඒ විසඳුම් ඉදිරිපත් කළා අපේ තියෙන අපේක්ෂිත අරමුණ අපේ ඉලක්කය කරා මේ ව්‍යාපෘතිය අපි සිදු කරගෙන යන්නේ කොයි ආකාරයෙන්ද කියන දේ සහ ඒ අපි බලාපොරොත්තු වෙන අපි ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙන අරමුණු ටික ඉටු වෙනවාද කියන එක සොයා බැලීම තමයි අපි හතරවෙනිට කරන්නේ. අපි ඒකට කියනවා අධීක්ෂණය හා පාලනය කියලා. ඊට පස්සේ මේ අපි හදාගත්ත සැලැස්මට අනුව මේ ව්‍යාපෘතිය අවසානයේ සිදු කරාට පස්සේ මේ ව්‍යාපෘතිය ඒ සැලැස්මට අනුව තේනවද සහ ඒ සැලැස්මට අනුව සිදු කරා වූ ව්‍යාපෘතිය වාර්තාවක් විදිහට ඉදිරිපත් කිරීම අපි මේකේ පස්වෙනි පියවර විදිහට සලකනවා ව්‍යාපෘතිය අවසන් කිරීම. මෙන්න මේ යන පියවරයන් ටිකට අනුව තමයි අපි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න සිදු වෙන්නේ. ඊළඟට අපිට පුළුවන් ව්‍යාපෘතියක් සාර්ථකව කරගන්න විවිධ වූ විශ්ලේෂණ ක්‍රම යොදා ගන්න. ඒ අතරින් වැදගත් විශ්ලේෂණ ක්‍රමයක් තමයි අපි යොදා ගන්න ස්මාර්ට් කියන විශ්ලේෂණ ක්‍රමය. ඒ අතරේ සුවිශේෂී බව, මැනී හැකි බව, ළඟා කරගත හැකි බව, යථාර්ථවාදී බව, කාලරාමුවක් පැවතීම මෙන්න මේ කියනා වූ කරුණු ඔස්සේ අපිට පුළුවන් නම් ව්‍යාපෘතිය සැලසුම් කරන්න අපේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තව විශ්ලේෂණ ක්‍රමයක් තමයි තෝරා ගැනීම. ඊට පස්සේ තෝරා ගත්තට පස්සේ ඊට අනුව සැලසුම් කිරීම. ඒ සැලසුමට අනුව පුළුවන් අපිට ක්‍රියාත්මක කරන්න. ඒ ක්‍රියාත්මක කරාට පස්සේ ඇගීම් වාර්තා ඉදිරිපත් කිරීම ආදී වශයෙන් අපිට පුළුවන් අපේ ව්‍යාපෘතිය පියවර කිහිපයකින් යුක්ත වන ආකාරයට මේ විදියට සැලසුම් කරගන්න. ඒ ආකාරයට මනා ලෙස සැලසුම් කරගත්තොත් අපිට පුළුවන් ව්‍යාපෘතිය සාර්ථකව සිදු කරගන්න. එතකොට අපි මේ මුලින් කතා කරපු හැම දෙයක් පිළිබඳව ඔබ හොඳින් අවධානය යොමු කරොත් එහෙම ඔබට පුළුවන් වෙන හොඳ ව්‍යාපෘතියක් නිර්මාණය කරගන්න. එතකොට මේ අපි කතා කරපු දේවල් වල සාරාංශයක් විදිහට ගත්තොත් එහෙම අපි හොඳ ව්‍යාපෘතියක් නිර්මාණය කරගන්න හොඳ ව්‍යාපෘතියක් සැලසුම් කරගන්න අපිට හොඳ අපේක්ෂිත අරමුණක් තියෙන්න ඕනේ. ඒ අරමුණ කරා අපි ගමන් කරොත් එහෙම අපිට අපේක්ෂිත නිමවුමක් ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ අපේක්ෂිත නිමවුම ලබා ගන්න අපිට ඒකට උවමනා සම්පත් ටිකක් තියෙනවා. ඒ සම්පත් ටික අපි කාර්යක්ෂම හා ඵලදායීව අපි මේ අදාළ නිමවුම ලබා ගන්න යොදවන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් මේ අපේක්ෂිත ක්‍රියාවලියකට ලක් කරලා අවසානයේ මේ ව්‍යාපෘතිය කියන අවසාන ප්‍රතිඵලය අපිට සාර්ථකව ලබා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් අපි මේ කතා කරේ ව්‍යාපෘතියක් නිර්මාණය කරන්න කලින් මූලික වශයෙන් අපි කරන්න ඕනේ ක්‍රියාවලිය කොයි ආකාරයෙන්ද කියලා. ඊට පස්සේ අපි තවත් වීඩියෝ මාලාවක් තුලින් බලමු ව්‍යාපෘතියකට අදාළ ව්‍යාපෘති යෝජනාවක් සකස් කරන්නේ කොහොමද? ව්‍යාපෘති වාර්තාවක් සකස් කරන්නේ කොයි ආකාරයෙන්ද කියන එක දේ අපි තව වීඩියෝ මාලාවක් තුලින් සාකච්ඡා කරලා බලමු.